ඉතින් කාලෙකින් තමයි වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි යනවා සිංහරාජෝ සිවරාන්තරේ මේ බලන්න. දැන් වෙලාව සාමාන්‍ය 1ට විතර ඇති. එක කිව්වහම ඉතින් ඔයාලා හිතනවා ඇති මේ වෙලාවට කොහෙද සිංහරාජ යන්නේ කියලා. අද අපි ගිහිල්ලා හෙට පාන්දර තමයි සිංහරාජ යන්න බලාපොරොත්තු වෙන්නේ. අද මාත් එක්ක යාළුවෙක් ඉන්නවා. මේ අපි යන්නේ කලවාණෙන් කලවාණට ඇවිල්ලා කුඩුව පියුසීමෙන් තමයි අපි සිංහරාජ යන බලාපොරොත්තු වෙන්නේ. නම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සිංහරාජයේ තියෙන කිලෝමීටර් 2ක් විතර පොඩි වෙලාවකින් අපි යනවා ඒ පැත්තට. අපි හිතන් ඉන්නේ ඉස්සෙල්ලාම රුවිලැල්ල යන්න. රුවිලැල්ල ගිහිල්ලා එතෙන්දී අපි හමු. ඉතින් මං කිව්ව යාළුවත් ඉන්නවා මාත් එක්ක. සාරංග. මෙතන ඉතින් වතුර පාරක් තියෙනවා. මේ දවස් ටිකේ පොඩ්ඩක් අර පායපු දවස් ටික නිසා වතුර හිඳිලා තියෙනවා. වහින් නැති කාලයක් බලලා තමයි සිංහරාජ යන්න ඕනේ. මොකද ඉතින් කුඩල්ලොත් තියෙනවා වැස්සලාට කැලේ යන්න අමාරුයි. ඒ නිසා ඉතින් පායන කාලයක් බලලා තින් ලොකු නේ සාරංග. ලොකු කාලයක් අපි ප්ලෑන් කරලා තමයි ආවේ නේද? ඔව් මාස ගානකින්. මාස ගානක ප්ලෑන් එකක්. අපි රුවිලැල්ල ගාවට තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට ඉතින් යන්න තියෙන්නේ පයින් යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු පල්ලෙහාට පඩු පෙරක් දිගේ යන්න තියෙන්නේ. ඒ යාළුවනේ අපි රුවිලැල්ලේ ඉඳන් ආපහු යන්න තමයි හදන්නේ. ඔව් මෝලන් ඇල්ල කියලා ඇල්ලක් තියෙනවා. ඒකත් මේ ගඟේම පල්ලෙහා තියෙන ඇල්ලක්. පිටකලේ ගඟේ තියෙන රුවිලැල්ල මේක. මේ පිටකලේ ගඟේම පල්ලෙහා තියෙන
එල්ලක් තමයි මෝලන් ඇල්ල කියන්නේ. අපි දුවිලියල්ල බලලා ආපහු යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා සුන්දරත්වය බලලා යන්න. වෙන නාන්න පුළුවන්, පරිසරෙන් නාලා යන්න පුළුවන්. ඉතින් ගේන දේවල් මොකුත් කොළ එහෙම පොලිතින් ප්ලාස්ටික් දේවල් මෙතන දාලා යන්න එපා. සුන්දරත්වයේ දී පරම්පරාවටත් බලන්න ආරක්ෂා කරගන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. අපි ඉස්සරහදී ඇල්ලේදී හම්බෙමු. ඉතින් ඔයාලත් සිංහරාජ අසිරිය බලන්න යනවා නම් මේ ඇල්ල බලලා යන්න කියලා කියනවා මතක් කරනවා. දැන් අපි ඉස්සරහ ඇල්ලේදී හම්බෙමු. අපි මොලන් ඇල්ලට යන ගමන් ඉන්නේ. ඉස්සතන බයික් පාරේ බයික් එක දාලා දොනදීක උඩහට තමයි යන්නේ. තාම ඇල්ල පේන දෙයක් පානේ කවන්නේ. දැන් අපි මොලන් ඇල්ල කිට්ටු ඉන්නේ. සරින් තේන මොලන් ඇල්ල. පුළුවන් තරම් ගොඩින් ඇවිල්ලා ඩියුටි ගාවේ ගාල් ටික දිගේ ගඟ දිගේමයි ඉහළට ආවේ. හරි මෙහෙන් යන්නේ මෙහෙන් යන්නේ. කියන්න බෑ මෙතන වදමන් නිකන්. මේ මෙතන. පොඩි දුරයි තමයි. ඔව් පොඩි දුරක් තියෙන්නේ. පොඩි වැල්ලක් තියෙනවා. ඉතින් ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. අර අතන අර අපේ මිනිස්සුන්ගේ වැඩ තමයි. ඔය කරලා යන්න එපා කියලා කියනවා ආවට තමයි. ඉතරයි පරිස්සමෙන්. මේ තමයි මොලන් ඇල්ල. මේක අපිට පේනුනේ නැත්නම් ටිකක් උස ඇල්ලක්. එතන ලොකු වලක් තියෙනවා. ඒ ඔන්න අපි මොලන් ඇල්ල බලලා ආපහු යනවා. ඔයාලා ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඇවිල්ලා බලලා යන්න. මෙතන ටිකක් කවදානම් තරම් ලොකුවක් තියෙනවා. පරිස්සම ඇවිල්ලා බලලා යන්න. ඉතින් ගොඩක් කට්ටිය මෙතන ගොඩක් ජනප්‍රිය තරම් නෙමෙයි. එන ටිකක් දුර ගඟ දිගේ ගිහිල්ලා තමයි යන්නේ ඉන්නේ ගොඩට. එන අපි
ආයි හම්බෙමු හෙට උදේට සිංහරාජ යන වීඩියෝ එකත් එක්ක. දැන් අපි ගිහිල්ලා නාන්න හිතන් ඉන්නේ. යාළුවට